ඕනේ හරුපෙන් කුණු හරුපෙන්. අනිත් හතර දාන්න ඕනේ ළමයිට දැන් වැඩ වෙන්නන්න තියෙන වෙලාවක් ඉතින් අන්තිම හරය. ඒකෝට උදේ ඇවිල්ලා බැන ගන්නවා අම්මට කූක් කියලා. අවසරයි. තාත්තල දෙකෙන් අර ගන්නවා. ලෝකේ අම්මට කූක් කියලා. අතන මාව සතුටු ඒ කියන්නේ. හොඳම කියන්නේ මං ජීවිතේට මහපු හොඳම මේ වාතාව මට දැන් තව මට කියනවා දෙනවා සමාජාලාවට රාත්‍රී සමාජාලාවට අඩු කට්ටිය යන්න ඕනේ සම්පූර්ණ නිරෝධින්. ඔව් ඒ කියන්නේ යට දුම බෑ. යන්න කියන්නේ ඉවරයිනේ ඉතින්. බඩු බණින්නේ උත්ත පීරිසිය වගේ. ඉතින් මේ කට්ටිය කියන්නේ කරන්න යවන්නේ. අදගම් අමුනි ඒ කියන්නේ දැන් බදු කියවල ජනතාවට මොකද්ද කියන්න දෙන්නේ මං කියන්නේ බදු කියවල ජනතාව බඩු ගහ අපේ ආදරෙන් කියන්නේ ඒ කට්ටියගේ නියමිත බදු වෙලාවට ගෙවන්න කියලා. ඔව්. ඒතර මේ මට දැන් ලොකු ප්‍රශ්නයක් අපේ දැන් ට්‍රාන්ස්පෝර්ට් ඇමති ඉච්චර වෙලාවට වැඩ කරන ජාති මිනිස්සු නෙමෙයි. මොනුතගෙන මට දෙනු බරක් ආරම්භ. එයාට මොකද්ද අපි දෙන හොඳම කියන්නේ මොකද්ද කරන්නේ යාට? එයාට කලින් වෝනින් කරලා තියෙනට ඒ මොනවා හරි කරාද? වෝනින් ලෙටර්ස් 3ක්ම යවුවා. ඔව්. එයාට රිප්ලයි කරාද? no reply. රැකියා කාර්යාලය දෙක ගිහිල්ලා. ෆයින්ඩ් ගිහලා ලෑබ් ඇතුලට. මම ඒලා වටපිටින් හිටියා ප්‍රවාහන කරන. ඉතින් මොකද කියන්න බෑනේ මේ තාත් වෙනවා නම් අපි ශක්තිමත් කරලා දෙන්නේ. ඔව්. දැන් පොලිස් පතිකමල ධම්මා එකපත දෙන. හොල්ලන්න බෑ. දැන් මම හමුදාපති වෙනවා මම දැන් හමුදාපතිට මේ මම දුන්නා මේක බජට් එකෙන් දුන්නා හරදස්මසේ කාර්යයක් ගන්න කියලා. අරන් තිබ්බද බෙද මම. කවුද නම සුප්‍රා සුප්‍රා සුපිම් හැබැයි හමුදාපතිව සුපෙම්පා හමුදාපා සුපෙම්පා පාපා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙට වා උත්තර දෙන්න කවුරුත් නෙමෙයි වා උත්තර දෙන්න. පොලිස්පතිට දාලා හොඳ ශක්තිවන්ත පුද්ගලයෙක් දාන හමුදාපතිට දානවා කැහුටු කැසග තීන පුද්ගලයෙක්. මොකද කරන්නේ? හරියන්නේ නැහැ වැඩි. මොලේට මොකද කියන්නේ? මොලේ දිනනවා. ඌ වැඩකාරයා නම් ඌ කහපොයි. හැගත් තිබුණත් මංගේ පොලිස්පති ඉන්නෝනේ 6-4 මිනිස්සු. කීවිත මොළේ. පොලිස්පති ළඟින් ඉතින් අර වයින් ගන්න බෑ. ඔව් මොකද අර වයින් ගන්නත් තෝරේ. ඔව්. එයා ඇත්තට පොලිස්පති තෝරනත් එයාගේ පාපන්දු ක්‍රීඩා පිළිබඳ හැකියාවත් බැලුවා නේද? වයින් ගන්නක සම්බන්ධයෙන්. මම බැලුවා හොඳ හැකියාවක් තියෙන පාපන්දු වලට මම වැඩියමක අන්තකින් තුමාට දෙනකමට කියන්න පුළුවන්. යෝජනා කරනවා හමුදා පොද්දුරේට මේ අපේ සාලිය එපා යා සෞඛ්‍යවති නේද? සෞඛ්‍ය යන දිවසේ නමස්කාර විචිපාගෝ න්‍යාය කරවන්න. සෞඛ්‍ය අධ්‍යාපන යාර කියන අවස්ථාව නෝකරවලු. අමාරග ජාතික සංවිධායක. තරුණ ගැල. වයිඩ්‍රගන්. දැන් හම්දාවද දාන්න ඕන නම් මට පුළුවන් චම්පික මහතා යොදා ගන්න. කැරි චම්පිය. වව්. එතකොට මේ චාරුක එයත් අපේ පාරවල දෙන්න ඕනේ සාරම කටේ සමාදන් ඒ මහත්තරි නෝනනේ. මම ආගමික කටයුතු කාටද දෙන්නේ? ආගමික කටයුතු කවුරුත් නෑ හිතුවේ සුදු එක්කනේ. මූ පල්ලි ගියාද? ඒගොල්ලෝ ආගමට දහමට කවුරුත් නැති කවුරුත් ඉන්නවා මත් අවශ්‍ය නෑ නේද? මේ ආගම දහවන්න ලැබිලා කවුරුත් මේ ආගම ගැන කතා කරන්න එපා. මම දවාලේ පන්සිල් පද පහ අපි හරියට රැක්කනම් අපි ළමයි එන්න ඕනේ ලංකාවේ ඉඳන් සල්ලි හම්බ කරලා පොඩිපොඩි. පන්සිල් පද පහ රැක්කලා නැති නම් අපි මෙහෙට මේ රැක්ක පොඩ්ඩක් කරේ. වැක්කේ ගන්න ආවේ යෝ. කරේ මේ මොප් එක පදාගෙන ආවේ. මල්ලි අන්තිම පාරේ බඩන් අරේ මල්ලි නිකන් ඉන්නනේ. එතකොට මේ ඔයා මට ආරංචියක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මිනිස්සු කතා කරනවා ඔයා වගේ ඉතර කට්ටියට කලකනවා වැඩි කියලා. ඒතර තව සචින් කියලා තෙන්ඩුල්කර්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට මොකද දෙන්නේ මේ පට්ටම. එයා මම මේ
දෙනවා සැබෑරුම් නියම දාලා ගත්තා. ලයිසන් ඉෂුව කරන්න ඕනේ. මට ගානක් ඉන්න බෑ ඒකනේ. අන්තිමට ඉන්න බෑ. සැබෑරුම් දානවා කියන්නේ මම රෙඩෝ දාන්න ඕනේ මට. රෙඩෝ රොඩෝදි ගන්න ඕනේ මට. රොඩෝදි. අයියේ බෝතලේ යන්න බෝතලේ කියන්නේ. ඇත්තටම අපේ එකට රෝඩ්ඩෝ එකක් ඇප්ලයි කරා. අපේකට දැම්ම කියලා මේ කරලා වාසියක් එනවා. කස්ටමර්ස් දාන්න ඕනේ සැබෑරුමට. බෝතලේ එනවා. අපි ඒක තමයි අලුත්ම ක්‍රමය. දැන් ලෝකේ කවුරුත් ඒක අපි ඒක කියන්න ඕනේ මේ ජනතාවට ඒක ලෝකේ කවුරුත් ඒක තාම අපි තමයි මුලින්ම කරන්නේ ඒක. ඩ්‍රයිව් ත්‍රූ වගේ නේ වෙයි කරනවා. The walk through වගේ. coming through. ඒක අපි තමයි මුලින්ම අපි ආවේ තමයි මුලින්ම. ඒක හොඳයි. එතකොට මට දැනගන්න ඕන තව මොනවද ප්‍රශ්න තියෙන්නේ අපිට දැනගන්න මේ සංගීතය සම්බන්ධයෙන් මොකද වෙන්නේ? සංගීතය සම්බන්ධයෙන් ඒක මම ගොඩක් හිතලා මටලා ඒක මම ගොඩක් අමාරු නෑ. ඔව්. අපි සෑහෙන සාකච්ඡා කළා ඒක. සිද්ධ වුණා වට 3ට යන්න. 3 වෙනිවට අවසානයේදී වලට හිතා ගන්න. බඩෝ මම හිතේ දොස්තර පුතා කියලා. ප්‍රදීප්. දොස්තර පුතා. ඒ දොස්තර පුතා කියලා මේ බෑන්ඩ් අපි දොස්තර ඕනේ හැම දෙයකම දෙපැත්ත තියෙනවා කියලා. දොස්තර නෝ ඒක ඇත්ත. මෙන්න කොල්ලා දෙව් කොල්ලට දුන්නා. අනික අපේ අමාත් තමයි අපි යාට දෙන්න කර දෙන්න ඕනේ කියලා නතාවුණා. මගේ උප මගේ බොක්කනේ මගේ උපාග පුක මුල එතකොට හරි ඒකට දැන් හරි ඒක හරි එතකොට මට දැනගන්න